මාව ගෙනි තියලා පුච්චන්න හදපු මිනිස්සු එක්ක තාමත් මං hina වෙලා කතා කරනවා. උන් දන්නේ උන් ගිනිකෝර පත්තු කරපු බව මං දන්නවා කියලා. උන් එක්ක එදත් අදත් හෙටත් තරගයක් ඇරියස් එකක් මට තිබ්බේ නැහැ. මට එදා ඉඳන් නැවුනගින් ලොකු ආසාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මං එතර වෙන්න try කරේම පාරුවක. අදටත් මං මගේ පාඩුවේ නිදහසේ හුදකලාවක ජීවත් වෙන්න හදන මිනිසෙක්. ගොඩක් අයට මාව සෙට් නැහැ කියලා මං දන්නවා. ඉතින් මේක තමයි මගේ විරිය. මොකද මම මාව හොයන්න හදන කෙනෙක් නිසා. අනිත් අය ගැන හොයන්න මට උවමනාවක් නැහැ. මාව දන්න ටික දෙනා දන්නවා මං ගැන. ජීවිතේ මීට වඩා සටනක් එක්ක මං හුස්ම ගන්නෙ. ඒ නිසා අන්තිම හුස්ම දක්වා ජීවිතේ විඳින්න සටන් කරනවා හැරෙන්න. පුච්චන්න හදන මිනිස්සුන්ගේ ගින්න නිවන්න මම යන්නේ. අවශ්‍ය වෙලාවට සෝපා දහම නිවයි. මං හැමදේම උපේක්ෂාවෙන් දරාගන්න මනුස්සයෙක්. නිවෙන්න නිවන්න විදින්න.